මේ මාසෙ කොහොමද කියලා පෙන්ඩුලමෙන් දැනගන්න කැමතිද? ඉතින් මම පෙන්ඩුලම් රීඩින් එකක් ඔයාලට අරගෙන ආවා. ඔබට මේ මාසෙ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියන රීඩින් එක සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම මෙතනදී මම පෙන්ඩුලම් එකකින් රීඩින් කරන එක වීඩියෝ එකට එකතු කරන්නේ නැහැ. මොකද ඒකෙන් තවත් වීඩියෝ එක දික් වෙනවා. ඉතින් ඒක නිසා මම පෙන්ඩුලමෙන් මට තෝරලා දුන්න ටැරොට් කාඩ් මගින් මේ රීඩින් එක ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ රීඩින් එක අරගන්න නම් ඕගොල්ලෝ මම දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරේ තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. පළවෙනි කාඩ් පත තෝරපු ඔබට මේ මාසෙ සම්බන්ධයෙන් මේ මාසෙ ඔබට වෙන දේවල් ගැන පෙන්ඩුලමෙන් තමයි මේ දේවල් කියන්නේ. ඉතින් පෙන්ඩුලමෙන් තමයි ටැරොට් කාඩ් තෝරලා දුන්නේ. ඔව් ඔබට මේ වගේ දේවල් කියනවා. ඔබට මේ මාසෙ මොකක් හරි අසාධාරණයක් සිදු වුණොත් ඔබට මොකක් හරි අසාධාරණයක් සිදු වුණොත් එතනදී ඔබ සාධාරණ නම් ඔබට අනිවාර්යෙන්ම හොඳ දෙයක් වෙනවා. ඔබට දිනුම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත ඔබ යම් කෙනෙක්ට හෝ පිරිසකට අසාධාරණයක් කරනවා නම් ඒකෙන් ඔබට පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම කරන දේ අනුව තමයි අපේ ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා හැම වෙලාවකම හැම මොහොතකම හොඳම දේවල් කරන්න වග බලා ගන්න ඕනේ. ඔබ විශ්වයට දාන දේ තමයි නැවත ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ මාසේ ඔබේ මොනවා හරි ඉලක්කයක් ජය ගන්න, අභියෝගයක් ජය ගන්න, එහෙම නැත්නම් ප්‍රශ්නයක් විසඳ ගන්න තිබුණා නම් ඒ අවශ්‍ය කරන දැනුම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඔබේ අභ්‍යන්තරයේ තියෙනවා කියලා කියනවා. ඒ අභ්‍යන්තර දැනුම දැන ගැනීමට ටිකක් හුඳකලා වෙන්න, ටිකක් පැත්තකට ගිහිල්ලා හිතන්න කියලා ඔබට කියනවා. මේ වගේ දේවල් ඔබට තියෙනවා නම්, මේ වගේ ප්‍රශ්න ඔබට තියෙනවා නම්, එහෙම නැත්නම් මොනවා හරි විභාගයක්, එහෙම නැත්නම් මොකක් හරි දෙයකින් මොකක් හරි ඉලක්කයක් ජය ගන්න, ඒ වගේ දේවල් ඔබට තියෙනවා නම් ඉතින් මෙහිම දේවල් කරලා බලන්න. ඒ වගේම තමයි සම්බන්ධතාවලට හොඳයි. ඉතින් ඔයා ආදරය කරන කෙනෙක් නම් ඔයාලා අතර තියෙන සම්බන්ධතාවය වෙනදට වඩා ආදරණීය වෙයි. ශක්තිමත් වෙයි. ඒ වගේම ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලා අතර තියෙන මේ සම්බන්ධතාවයේ බැඳීම වැඩි වෙයි. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඔයාට අනිත් අයත් එක්ක හොඳ සම්බන්ධතා පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධතා කියලා මෙතනදී අදහස් කරන්නේ ඒගොල්ලොත් එක්ක කතා කිරීමේ හැකියාව, ඒගොල්ලොන්ට යමක් පැවසීමේ හැකියාව, මේ දේවල් ඔයාට හොඳට දක්ෂ විදියට කරන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ඒ දේවල් රඳා පවතින්නේ ඔයාගේ ඒ කරන කියන දේවල් මත කියලා හොඳට මතක තියාගන්න. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. ඉතින් දෙවෙනි පින්තූරේ තෝරපු ඔබට මේ මාසෙ මොන වගේ දේවල්ද වෙන්නේ කියන මේ රීඩින් එක ඔයාලට ලබා දෙන්නේ පෙන්ඩුලමෙන්. පෙන්ඩුලමෙන් තමයි ඔයාට මේ ටැරොට් කාඩ් තෝරලා දෙන්නේ. ඉතින් මෙතනදී මේ පෙන්ඩුලමෙන් ටැරොට් කාඩ් තෝරන ටික මම මේ වීඩියෝ එකට එකතු කරන්නේ. එතකොට මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ විදියට කියනවා මේ මාසෙ සම්බන්ධයෙන්. මේ මාසේ ආදර සම්බන්ධතාවලට හොඳයි, සම්බන්ධතාවලට හොඳයි. එතකොට ඔයා ආදරය කරන කෙනෙක් නම් ඔයාලා අතර තියෙන සම්බන්ධතාවයේ ආදරේ වැඩි වෙයි. ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලා අතර තියෙන මේ සම්බන්ධතාවය වැඩි වෙයි. ඉතින් මේ සම්බන්ධතාවය වැඩි කරගන්න ඔයත් ඒ සඳහා කටයුතු කරන්න. ඒ සඳහා කළ යුතු දේවල් කරන්න. ඉතින් ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වලට හොඳයි, දියුණුවට හොඳයි, හොඳ කාලයක්. එතකොට ඔයාට අනිත් අයත් එක්ක හොඳ සම්බන්ධතාවයන් පවත්වන්න පුළුවන්. හොඳින් කතා කිරීමේ හැකියාව, හොඳට sannivedanaya කිරීමේ හැකියාව මේ මාසය තුල තියෙනවා. ඉතින් හොඳට මේ දේවල්
කරලා ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. යම් තැනකට ගිහිල්ලා හොඳට කතා කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කියන දේවල් ඔයාට හොඳ දේවල් කියද්දී ඒ හොඳ දේවල් තවත් වැඩි කරගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා නිකම්ම හිටියොත් මේ දේවල් ඔයාට ඉටු කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයත් මේ දේවල් හොඳට වෙනවා නම් තවත් හොඳට ඔයා වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔයා අනිත් අයට උදව් කරයි, උපකාර කරයි. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට තියෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔයා ඉල්ලන්න. දෙවියන් අනිවාර්යෙන්ම ඔයාට ආශිර්වාද කරනවා කියලා කියනවා මේ ටැරොට් කාඩ් මගින්. ඒ වගේම තමයි ඔයාගේ වැඩ කටයුතු කරන්න ධෛර්යය, ශක්තිය, අදිෂ්ඨානශීලී බව ඔයාගේ හිතේ තියෙනවා. මම මේක කොහොම හරි කරනවා. අන්න ඒ වගේ තමන්ගේ ඉලක්කයට කොහොම හරි යන ගතියක් ඔයාගේ ළඟ මේ මාසේ තියෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර පරාජය කරලා ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ රීඩින් එකකින් කියන්න පුළුවන්. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි කාඩ්පත තෝරපු ඔබට පෙන්ඩුලමෙන් මේ මාසෙ ගැන මෙන්න මෙහෙම කියනවා. ඉතින් පෙන්ඩුලමෙන් තමයි ඔයාට මේ ටැරොට් කාඩ් තෝරලා දෙන්නේ. ඉතින් මෙතනදී පෙන්ඩුලමෙන් ඔයාට ටැරොට් කාඩ් තෝරලා දෙන වීඩියෝ එක මම මේකට එකතු කරන්නේ නැහැ. මේ වීඩියෝ එක තවත් දික් වෙන නිසා. ඉතින් ඔයාට මෙන්න මේ වගේ දේවල් කියනවා. ඔයා මොනවත් හරි දෙයකට මේ මාසේ ඔයා මොනවා හරි දෙයකට ගොඩාක් ආසාවෙයි. ඒ දේ සමහර විට යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකට ඔයා නිකන් ඇබ්බැහි වෙනවා වගේ. ඔයාට ඒ ක්‍රියාව එහෙම නැත්නම් ඒ දේ අතහැර ගන්න බෑ. ඔයා ඒකට ගොඩාක් ආස වෙලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ ඔයා මොනවා හරි පැණි රස කෑමකට ආස වෙනවා. අන්න ඒ වගේ. ඉතින් මම මේ කිව්වේ උදාහරණයක්. ඔයා මම මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට සුදුසු විදිහට ගලප ගන්න. ඉතින් ඒ වගේ මොනවා හරි දැඩිව ඔයා අල්ල ගන්නවා මොනවා හරි දෙයක්. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ වැඩ කටයුතු හොඳ විදිහට කරගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. අනිත් අය ඔයාට ආකර්ෂණය වෙයි. තව දෙයක් තමයි ඔයා මොනවා හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් ඒ දේවල් කරගන්න පුළුවන්. හැබැයි ඔයා නිකම්ම ඉන්න එපා. ඒ දේවල් වලට ඔයා උත්සාහ කරන්න ඕනේ. දැන් මම මේ රීඩින් එකේදී ඔයාට හොඳ දේවල් කිව්වොත් අනිවාර්යෙන්ම ඔයා ඒ දේවල් කරගන්න උත්සාහ කරන්න. ඔයා නිකම්ම හිටියොත් ඒ දේවල් වෙන්නේ නැහැ. ඉබේ වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඉතින් ඔයා අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා කරන දේවල් ප්ලෑන් කරන්න. මොනවා හරි ඔයා දෙයක් කරන්න ඉන්නවා නම් හොඳට ප්ලෑන් කරලා ඒ දේ කරන්න. එතකොට ඒ දේ හොඳට සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ මාසේ ඔයාගේ වැඩ කටයුතු අති සාර්ථක කරගන්න පුළුවන් ඔයා ඒ විදිහට වැඩ කරොත්. ඒ වගේම තමයි මුදල් සම්බන්ධ දේවල් වලටත් ගොඩක් හොඳයි. රැකියාවේ කටයුතුත් ඔයාට හොඳට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා රැකියාවේ කටයුතුත් හොඳ විදිහට කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ඉලක්ක ජය ගන්න ඔයා මොනවා හරි වැඩ කටයුතු මොනවා හරි දෙයක් කරනවා නම් ඒ දේවල් හොඳ ශක්තිමත් අදිෂ්ඨානයෙන් මම මේ දේ කරනවාමයි කියන ඒ ශක්තියෙන් අදිෂ්ඨානයෙන් ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඔයාට මොනවා හරි සතුරු කරදර තිබුණත් ඔයා කොහොම හරි ඔයාගේ ඒ ජයග්‍රහණයට යනවා. මොන බාධාව තිබුණත් ඔයා ඒ දේ ඔයා හිතාගෙන ඉන්න දේ හොඳට කරන්න ඔයා උත්සාහ කරනවා. ඒ වගේම ඔයාට ඒ දේ තුලින් ජයග්‍රහණය ලබන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.